ඔව්. ඒ නිසා අද බලමු හොග්වර්ට්ස් වල පොයින්ට් සිස්ටම් එක කන්ටෙක්ස්ට් API එකක් තිබ්බොත් එහෙම කොහොමද වැඩ කරන්නේ කියලා. ඔයාලා දැකලා ඇති හැරි පොටර් සීරීස් එකේ හවුස් කප් කියලා ටූර්නමන්ට් එකක් තියෙනවා. ඉතින් මේ ටූර්නමන්ට් එකේදී වෙන්නේ අවුරුද්ද පුරාම ඒ එක හවුස් හතරක් තියෙනවනේ ග්‍රිෆින්ඩෝ, හෆල්පෆ්, රේවන්ක්ලෝ, ස්ලිදරින් කියලා. ඉතින් මේ හවුස් හතරේ ඉන්න ළමයින්ට අවුරුද්ද පුරාවදිම එක එක තැන්වලදී හම්බෙච්ච ලකුණු එකතු කරලා වැඩිම ලකුණු තියෙන හවුස් එකට ඒ හවුස් කප් කියන අවෝඩ් එක හම්බෙනවා. ඔයාලා හැබැයි හිතුවද මේ එක එක තැන්වලදී එක එක වෙලාවට මේ අවුරුද්ද පුරාම හවුස් කප් එකට අදාළ මේ හවුසස් වල පොයින්ට්ස් කොහොමද දෙනව ඇත්තේ කියලා? කොහොමද මේ පොයින්ට්ස් අඩු වැඩි කරාම කොහොමද ඒක ට්‍රැක් වෙන්නේ කියලා? අන්න ඒක තමයි මම අද කියා දෙන්න යන්නේ. හිතන්න හොග්වර්ට්ස් කියලා කියන්නේ ඔයාගේ රියැක්ට් ඇප් එක කියලා. ඉතින් ඔය රියැක්ට් ඇප් එකේ තියෙන කම්පෝනන්ට්ස් තමයි ප්‍රොෆෙසර්ස්ලා නැත්තං හෙඩ් ප්‍රිෆෙක්ස්ලා ඒ කට්ටිය තමයි කම්පෝනන්ට්ස්. දැන් අපිට ඕනේ මොකක් හරි විදිහක් මේ ප්‍රිෆෙක්ස්ලා හරි ප්‍රොෆෙසර්ස්ලා හරි මේ අඩු වැඩි කරන ඒ කියන්නේ පොයින්ට්ස් අඩු වැඩි කරද්දි මේ අඩු වැඩි කරන ටෝටල් එක කොහේ හරි තියාගන්න ඕනේ ග්ලෝබල් ස්ටේට් එක. ඕනම එක්කෙනෙක්ට ඕනම තැනකදී. ඒ කියන්නේ දැන් හිතන්න ප්‍රොෆෙසර් මැගෝනගල් උගන්වද්දි හැරීට ලකුණු 10ක් දෙනවා. පොයින්ට්ස් 10ක් දෙනවා. නැත්තම් මොකරි වැඩක් කරලා අහු වුණොත් එහෙම ලකුණු 10ක් අඩු කරනවා රෑ කොහේ හරි තැනකදී. ඉතින් මේ ඕනම වෙලාවකදී ඕනම තැනකදී අර ටෝටල් එක මැනිපියුලේට් කරන්න. ඒ කියන්නේ ටෝටල් එක වෙනස් කරන්න පුළුවන් විදිහක් අපි හොයාගන්න ඕනේ. 2018ට කලින් මේක කරන්න try කරා නම් අපිට පාවිච්චි කරන්න වෙන්නේ prop drilling කියන method එක. ප්‍රොප් ඩ්‍රිලින් කියලා කියන්නේ සරලවම කිව්වොත් එහෙම එක්සාම්පල් එකක් විදිහට මෙහෙම කියන්න පුළුවන්. දැන් හිතන්න මම කලින් ගත්ත උදාහරණෙම ප්‍රොෆෙසර් මගෝනගල් එයාගේ හර්බොලොජි ක්ලාස් එකේදී හර්මයිනිට ලකුණු 10ක් දෙනවා. ඒ ලකුණු 10 දෙන්න එයාට කරන්න වෙන්නේ මේ ප්‍රොප් ඩ්‍රිලින් කියන මෙතඩ් එකෙන් කරනවා නම් මෙයා ඉස්සෙල්ලාම ගිහිල්ලා මෙයාගේ හෙඩ්ට කියන්න ඕනේ. ඒ කියන්නේ අර නිකන් අපි හිතමු ටීචර්ස්ලාගේ හෙඩ් කෙනෙක් ඉන්නවා. එයා තමයි ප්‍රොෆෙසර් ස්නේප්. ඉතින් එයාට ගිහිල්ලා කියන්න ඕනේ මම මෙයාගෙන් ලකුණු 10ක් අඩු කරා කියලා. ඊට පස්සේ ඒ ප්‍රොෆෙසර් ස්නේප් ගිහිල්ලා එයාගේ හෙඩ්ට කියන්න ඕනේ. අපි කියමු එයා ලුපින් කියලා. ඉතින් එයා ගිහිල්ලා කියනවා මෙන්න මෙයා මැගෝනගල් මෙයාගෙන් ලකුණු 10ක් අඩු කරා. ඒ නිසා ඒක දැනුම් දෙන්න තමයි යාවි කියලා. ඊට පස්සේ අන්තිමේට ලුපින් ගිහිල්ලා ඩම්බල්ඩෝට කියනවා අරහම වෙලා ලකුණු 10ක් අර අඩු කරා. ඉතින් මේක අඩු කරන්න කියලා. ඉතින් ඩම්බල්ඩෝ තමයි මේ ස්කෝර් එක හැන්ඩල් කරන්නේ. ඉතින් එයා දැන් අර ස්ටෙප් බයි ස්ටෙප් ඇවිල්ලා එන ලකුණු ප්‍රමාණය මැනිපියුලේට් කරන්නේ මේ ඩම්බල්ඩෝ. ඉතින් අනිත් පැත්තටත් ඔහොමම තමයි. ඒ කියන්නේ දැන් හිතන්න කාට හරි ලකුණු කීයක්ද තියෙන්නේ කියලා කියන්නේ දැන් තියෙන ලකුණු ප්‍රමාණය බලා ගන්න ඕමනයි කියලා. ඉතින් ওই විදිහටම පඩි පෙළ දිගේ පල්ලෙහාට පාස් කරගෙන ඇවිල්ලා තමයි අන්තිම එක්කෙනාට ලකුණු කීයක් තියෙනවද කියලා බලා ගන්න වෙන්නේ. ඉතින් මෙන්න මේකට විසඳුමක් විදිහට තමයි React වලින් Context API කියන පැටර්න් එක 2018 ඔක්තෝබර් මාසෙදී අපිට හඳුන්වලා දෙන්නේ. ඉතින් මේකෙන් කරන්නේ ප්‍රොප් ඩ්‍රිලින් කියන පැටර්න් එක නැති කරලා ග්ලෝබල් කන්ටෙක්ස්ට් එක්ක අපි ඩේටා රඳවගෙන තියාගන්න එක. සරලවම කිව්වොත් කන්ටෙක්ස්ට් කියලා කියන්නේ React වල built in global state management solution එක. ඉතින් මේකේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. පළවෙනි කොටස තමයි create context කියන එක. මේකෙන් තමයි අපි හදලා දෙන සැකිල්ලට අනුව එයා ඩේටා දාන්න පටන් ගන්න. ඒ කියන්නේ අපි හිතමු දැන් හොග්වර්ට්ස් එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් එහෙම අපි කියනවා මේකේ හවුසස් 4ක් තියෙනවා. මේ හවුසස් 4 පටන් ගද්දි මේ ලකුණු තියෙනවා කියලා. දෙවෙනි ප්‍රධානම කොටස තමයි ප්‍රොවයිඩර්. මේක නිකන් අර ග්‍රේට් හෝල් එක වගේ. අර ඒගොල්ලන් අර එක ඉවෙන්ට්ස් තියෙන ග්‍රේට් හෝල් එක තියෙන්නේ. ඔන්න ඕකේ හැම වෙලේම ෆ්ලෑග්ස් 4 දාලා ඒකේ හැම වෙලේම ප්‍රදර්ශනය කරලා තියෙනවනේ. ඉතින් මේ ප්‍රොවයිඩර් කියලා කියන්නේ එන්නේ ඒ වගේ කන්සෙප්ට් එකක්. හවුසස් ඔක්කොම ඉන්ටරැක්ට් කරන්න මෙන්න මෙතනින්. අපි මේ ප්‍රොවයිඩර්ව wrap කරනවා අපිට access ඕනේ තැන් හොයලා බලලා. අන්තිම කොටස තමයි use context කියන කොටස. use context කියලා කියන්නේ React වලින් දෙන hook එකක්. මේක නිකන් teachersලා prefectsලා වගේ. ඒගොල්ලන්ට මේ hook එක හරහා ලකුණු අඩු කරන්න, ලකුණු වැඩි කරන්න, ඒ වගේ ලකුණු manipulate කරන්න පුළුවන් මේ hook එක හරහා.
මේකතා පොඩ්ඩක් පැහැදිලි කරගන්න මම පොඩි ඇපලිකේෂන් එකක් ලිව්වා. මේ ඇපලිකේෂන් එක බැලුවම මට තේරෙයි කොහොමද මේ React Context API එක වැඩ කරන්නේ කියලා. මේ කෝඩ් එක මම GitHub එකෙත් හොස් කරලා තියෙනවා. මම GitHub එකේ link එක දාන්නම්. ඔයගලන්ට ගිහිල්ලා බලා ගන්න පුළුවන් කොහොමද මම මේ ඇපලිකේෂන් එක කොහොමද වැඩ කරන්නේ කියලා. මම ඉස්සෙල්ලාම කිව්වනේ අපි සැකිල් හදා ගන්න ඕනි කියලා. ඉතින් සැකිල්ල කියලා එකෙන් මම තේරුම් කරේ ඉන්ටර්ෆේස් කියන එක. අපිට දැන් තියෙනවා houses 4ක් Gryffindor, Slytherin, Ravenclaw, Hufflepuff කියලා. ඉතින් මෙන්න මේක තමයි අපේ සැකිල්ල. මේ සැකිල්ලට අදාළව තමයි අපි හදන්නේ context එක. මේ context එක හදද්දී මම කියලා තියෙනවා පොඩි manipulation methods දෙකක් දෙන්න කියලා. එකක් ඇවිල්ලා ලකුණු වැඩි කරන්න පුළුවන්, අනිත් එක ලකුණු අඩු කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි add and remove points කියලා කියන්නේ. ඊට පස්සේ මම අර කියවනේ පළවෙනිම ප්‍රධාන සාධක create context කියලා. ඉතින් create context කියන එකෙන් තමයි අපි ඉස්සෙල්ලාම මේ points context කියන එක හදාගන්නේ. එතකොට මේක තමයි ඇත්තටම මොකද්ද? මේක තමයි අර manipulation එක පටන් ගන්න ඕන ප්‍රධානම සාධකය. ඉතින් දෙවෙනියට මම කිව්වා provider කියලා කෙනෙක් ඕනි කියලා. මේ provider ඇතුලේ තමයි අපි අර කරන manipulations ඔක්කොම ටික කරන්නේ. මෙයා තමයි අර මම කිව්වා great whole එක. ඒ කියන්නේ මෙයාව wrap කරලා තමයි අපිට අවශ්‍ය තැන් වලදී ලකුණු අඩු කරගන්න එක ලකුණු වැඩි කරගන්න එක කරන්නේ. ඉතින් ඔන්න මම ඉස්සෙල්ලාම කරලා තියෙනවා පොඩි ස්ටේට් එකක් පාවිච්චි කරලා තියෙනවා. Gryffindor වලට ලකුණු 150ක්, Slytherin වලට 120ක්, Ravenclaw වලට 180ක් සහ Hufflepuff වලට ලකුණු 100කින් මේ අවුරුද්ද පටන් ගන්න කියලා. මොකද මං හිතන්නේ අපිට කියන්න පුළුවන් ගිය අවුරුද්දෙන් ඉවර වෙන විදිහට තමයි මේ අවුරුද්දේ පටන් ගන්න කියලා අපි හිතමු. ඒක නිසා අපි පටන් ගද්දි මෙයාට ඉනිෂියලි කියනවා මේ ලකුණු වලින් පටන් ගන්න කියලා. ඊට පස්සේ මේ බලන්න add points සහ remove points කියලා පොඩි methods දෙකක් තියෙනවා. එකෙන් කරන්නේ අපි එයාට කියනවා මොන house එකේද ලකුණු අඩු වැඩි කරන්න ඕනේ සහ මොන amount එකෙන්ද. ඒ කියන්නේ ලකුණු 10ක් අඩු කරන්න ඕනේ Hufflepuff එකේ. මෙන්න මේ වගේ interaction එකක් තමයි add points වලත් remove points වලත් වෙන්නේ. ඊට පස්සේ මම කියවනේ අර අන්තිම සාධකයේ use context කියලා. ඉතින් use context කියලා එකෙන් වෙන්නේ අර අපි හදන ප්‍රොවයිඩර් ඇතුලේ ඉන්න data එක manipulate කරන්න පුළුවන් පොඩි hook එකක් අපිට දෙනවා React වලින්. ඉතින් ඒකට පොඩි custom hook එකක් මම ගහගත්තා use points කියලා. නැත්තම් ඔයාලට මේක නැතුව use context කියන එක මෙන්න මේ කෑල්ල directly පාවිච්චි කරන්නත් පුළුවන්. මේක මම පෙන්නන්නම් දැන් UI එක කොහොමද වැඩ කරන්නේ කියලා. දැන් හිතන්න මෙන්න මේක තමයි Hogwarts එකම කියලා හිතන්නකෝ මේක. එතකොට අපේ ඉස්සෙල්ලාම තියෙනවා points Gryffindor වලටයි, Slytherin වලටයි, Ravenclaw වලටයි, Hufflepuff වලටයි මේ ලකුණු ටික තියෙනවා. ඉතින් දැන් හිතන්න Snape ගිහිල්ලා කියනවා එයාගේ Slytherin වලට ලකුණු 10ක් වැඩි කරන්න ඕනේ කියලා. එතකොට මෙයාට කරන්න තියෙන්නේ අර ලකුණු 10 වැඩි කරන එක ඕනම තැනකදී ඉඳන් ඕනම විදිහට කෝල් කරන්න පුළුවන් අර hook එකකින් හින්දා. අර use point context කියලා මම hook එකක් හැදුවේ. එන්නේ ඒක ඕනම child කෙනෙක් ඇතුලේ ඉඳන් පාවිච්චි කරන්න පුළුවන් ඕනම වෙලාවක. එයාට කරන්න තියෙන්නේ නිකන් ලකුණු ටික අඩු වැඩි කරන එක විතරයි. එතකොට ඔයාලට පේනවා මේ තියෙන්නේ ඇවිල්ලා අපේ base state එක. මේ state එක වෙනස් වෙනවා. අපි මේ ලකුණු අඩු වැඩි කරද්දී. මේක ඕනම විදිහට ඕනම ෂේප් එකකින් අපිට මැනිපුලේට් කරන්න පුළුවන්. ඉතින් මේ වෙබ් පේජ් එකේ මම තව චූටි කැලි ටිකක් දාලා තියෙනවා කොහොමද මේක වැඩ කරන්නේ. ඒ කියන්නේ create context එක කියන්නේ මොකද්ද, provider කියන්නේ මොකද්ද, use context කියන්නේ මොකද්ද. මම අර කලින් පැහැදිලි කරපු කොටස් කීපයම මම දාලා තියෙනවා මෙතන. ඊට අමතරව සරලවම කොහොමද මේ magic එක වැඩ කරන්නේ කියන එකත් මම දාලා තියෙනවා. context එක කොහොමද පාවිච්චි කරන්නේ, provider කෙනෙක් කොහොමද පාවිච්චි කරන්නේ සහ ඒ provider එකෙන් අපි කොහොමද වැඩක් ගන්න කියන එක මේ අන්තිම කෑල්ලෙන් ඔයාට බැලුවොත් එහෙම තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔහොම තමයි Hogwarts වල global point system එක වැඩ කරන්නේ. ඉතින් ඕගොල්ලන් මේක බලලා GitHub එකේ ගිහිල්ලා බලන්න මේ project එක මම host කරලා තියෙනවා. ඕගොල්ලෝ try කරලා බලන්න මේක කොහොමද වැඩ කරන්නේ කියලා. මේක ඉතාමත්ම ප්‍රයෝජනවත් feature එකක්. මොකද production application වලදී පවා හැම application එකකදීම පවා මේක සෑහෙනම වැඩ කරන උදව් වෙන පැටර්න් එකක්. මේකෙන් තමයි හුඟක් වෙලාවට අපි applications වල data manipulation එක සහ අපි state එක තියාගන්නේ මෙන්න මේවා පාවිච්චි කරලා තමයි. ඉතින් අදත් පොඩි දෙයක් හරි ඉගෙන ගත්තයි කියලා හිතනවා.
ඔගොල්ලන්ගේ ඔල හිතන්න තව මොනවද තියෙන්නේ මේ අපේ හැරිපොට සිරිස් එකේ තා මොනවද අපිට අද කාලේ ටෙක්නිකල් එක්ස්ප්ලනේෂන් එකක් දෙන්න පුළුවන් දේවල් මොනවද තියෙන්නේ එහෙම දෙයක් මතක් වුණොත් එහෙම අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ වගේම තව වීඩියෝ එකකින් ඊළඟ පාර හම්බ වෙනකන් ජය වේවා.